කුෂාණි තන්ත්‍රික් බණ්ඩාර මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හදාරනවා. ඉතින් මගේ ස්ථානික පුහුණුවීම සඳහා මම තෝරගත්තේ ජාතික මානසික සෞඛ්‍ය සභාව. මෙහිදී අපිට විවිධ සේවාලාභීන් සමග කටයුතු කිරීමට පුළුවන් වුණා. ඉතින් මගේ ඉදිරි අධ්‍යාපනයට සහ මගේ මනෝවිද්‍යා ආශයෙන් තියෙන සියලු දේවල් වලට මට මෙම ස්ථානයේදී දුන් පුහුණුවීම ගොඩක් රුකුලක් වුණා. ඉතින් මම ජාතික මානසික සෞඛ්‍ය සභාවට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අත්දැකීමක් අපිට ලබා දුන්නා පිළිබඳව. ස්තුතියි. අද දවසේ අපේ දෙවැනි ක්‍රියාකාරකම වෙන විදිහට පරිසරය සම්බන්ධ කරගෙන ස්වභාවික කොළ ටිකක් අරගෙන අපි පුංචි අත්වැඩක් කළා. මමයි අපේ අනිත් ෆෙලෝ ඉන්ටර්න්ස්ලයි කට්ටිය එකතු වෙලා මේගොල්ලන්ට පුංචි මාලයක් හදන්න කියලා දුන්නා. ඉතින් ඒක අපිට හරිම ලස්සන අත්දැකීමක් වුණා. මේගොල්ලෝ මේ තාම කරමින් ඉන්නේ. අපි ඒක කරන ඉඳි පෙන්නනවා. අපි ඒක මෙන්න මේ විදිහේ කොලයක් අරගෙන ලස්සනට මේක මේ විදිහට කඩලා ඉවසීමෙන් කඩලා ලස්සනට මේක මේ විදිහට අරගෙන මේ විදිහට ලස්සනට ඒගොල්ලෝ ඉවසීමෙන් කරලා මාලයක් හැදුවා. මේ කට්ටිය කරපු ඒගොල්ලන්ට කරන්න ඇත්තටම ඒක හදලා ඉවරුනහම අපිට ගොඩක් සතුටුයි. මොකද ඒගොල්ලෝ ලස්සන අත්දැකීමක් ලැබුවා. ඒ කඩලා අපි එක දෙපැත්ත ඕනනම් ඉරන්න එහෙම නැත්නම් කපන්න. අපි ලස්සනට මෙන්න මේ විදිහට කොලේ ඕනනම් නමලා කපන්නත් පුළුවන්. ඔයගොල්ලොත් හදන්න. දැන් හදපු විදිහටම හදන්න. මේක කපන්නේ මේ වුණාට. කොහොමද හදන්නේ නැත්තම්? මේකට හදන්නේ. හරි. මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි අපි ගත්තේ. කපන්න. චරෝබෝඩ්. මේ වගේ අවුට්පුට් එකක්. අපි ඒගොල්ලෝ හැමෝම ඇත්තටම සතුටු වුණා. පුංචි දෙයක් අපි එනකොට ඇත්තටම දැක්ක අත්තක් කැඩලා තියෙනවා. ඒක අපි අරන් ඇවිල්ලා අපිට හිතුණා මේ කට්ටියමත් එක්කලා මාලයක් හදමු කියලා. හිතුවට වැඩි එක ලස්සන අත්දැකීමක් වුණා. ඉතින් කට්ටිය හදපු මාළවේ අපේ කවුද? අර එක්කෙනෙක් ගැට ගහලා ඒකලා නේද? මේ බලන්නකො එක්කෙනෙක් ලස්සනට එක ගැටයක් දාලා වෙනස් විදිය මාළෙකුත් හැදුවා. ඒකෙන් බෝ එකක් හැදුවා. අපි ඕන නැත්තම් තෑගි දෙන්න. හා